මට අද කියන්න ඕන උනේ මගේ ඉස්කෝලේ කාලෙදී මට වෙච්ච එක සිද්ධියක්. ඒක මෙහෙමයි. මම මේ දේ කියන්නේ තව ළමයෙක්ට කෙනෙක්ට නොවී ඉන්න ඕන නිසා. තව කෙනෙක්ගේ අතින් මේ දේ වෙයි කියලා හිතලා මට කියන්න ඕනි කියලා හිතුණා. මෙන්න මේකයි කතන්දරේ. මම එතකොට A level වල. එතකොට මට පොඩි කාලේ ඉඳන් නර්තනය, ගායනය, වාදනය, එතකොට ඔය චිත්‍රාඳින්න ඔය කලා හැකියාවල් මට තිබුණා. මට පිහිටලා තිබුණා උපතින්ම. එතකොට මම චිත්‍රවලට ක්ලාසස් වලට ගිහිල්ලා එහෙම ඉගෙනගෙන නැහැ. හැබැයි මට දෙයක් දිහා බලාගෙන අඳින්න හැම හැකියාවක් තිබුණා. කොහොම හරි මං A level වගේ වෙනකොට මම චිත්‍ර ඇඳින්න ගත්තම මම ඇඳ කාන්තා රූප, ඒ කියන්නේ ලාලිත්‍ය, ඒ කියන්නේ නේකඩ්, අපි කියන්නේ නිරුවත් නෙමෙයි. නමුත් අර ලාලිත්‍ය පේන ලස්සනට අඳින්නේ එහෙම මම චිත්‍ර ඇඳා. ඒතකොට මගේ යාළුවොත් දැකලා කරලා තියෙනවා. මගේ ළඟ හිටපු මගේ යාළුවෝ ඒ ෆොටෝස් නේ මොනවද කියන්නේ? ඒ පින්තූර මේ ඒවා දැක්කා. ඉතින් ඒගොල්ලෝ දකිනවා. ඉතින් මම අඳිනවා කරනවා. ඒගොල්ලෝ දකිනවා. දවසක් අපේ පන්තිපාර ගුරුතුමිය එතකොට මගේ අම්මට එන්න කියලා තියෙනවා මෙයා නිරුවත් කාන්තා රූප ඇඳලා ළමයින්ට පෙන්නනවා කියලා. දැන් මම ඉස්කෝලේ ඉන්නකොට අපි කියන්නේ අර බ්‍රයිට් කේස් කියලා කියන්නේ මම මේ මාව උඩ දාගන්න කියන නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමයි. මම පාසලේ ගොඩක් දේවල් වලට සහභාගී වෙලා සහතික දිනලා ක්‍රීඩා කරලා අපි සාමාන්‍ය අර ඉදිරියෙන් ඉන්න ළමයි වගේ ඉන්න එහෙම කෙනෙක්. එතකොට මට ඒක මං බැලුවා මං එහෙම දෙයක් නොකර එහෙම උනේ. ඒ කියන්නේ අපේ ගෙදර ඒ කියන්නේ මගේ අම්මා එතකොට එයා එකට දක්වපු ප්‍රතිචාරයත් එක්ක මම තව පසුබැසයි වැඩි. ඒක මට ෂොක් එකක් වුණා. එතකොට මගේ අම්මා කරේ ගෙදර ඇවිල්ලා මගේ ළඟ තිබුණු චිත්‍ර ඔක්කොම එයා අයින් කරා, ඉරලා දැම්මා. එයා හිතුවේ ඒක ලැජ්ජාවක් කියලා. එතකොට ලැජ්ජාවක්, ඒ කියන්නේ මට ඒක හොඳ නෑ හරි මොන හරි එහෙම හිතලා එයා අර එකපාරම ශ්‍රණික තීරණය කරලා එයා ඒ දේ කරා. ඒක මට ලොකු බලපෑමක් වුණා. ඒක කියන්නේ මගේ ක්ලාස් ටීචර් එතකොට මගේ වයසත් එක්ක ඒක මට ලොකු බලපෑමක් කරපු දෙයක්. මම චිත්‍ර අඳින එක එහෙමම නැවතුවා. මගේ ගෙදර තිබුණ චිත්‍ර ටික එහෙමම අම්මා අයින් කරලා විසි කරලා ඉරලා කරලා ඔය දැම්මට පස්සේ මම චිත්‍ර ඇඳේ නැහැ. ඇන්දෙම නැහැ. ඊට පස්සේ 2015 වගේ වෙනකොට මගේ හොඳ යාළුවෙක් හිටියා. එයා එතකොට නිව්සීලන්ත යුනිවර්සිටි එක තමයි ඉගෙන ගත්තේ. මට එයා අවස්ථාව හදලා දුන්නා. කොහොම හරි ඒක දැන් එහෙමම මෙයා වෙලා ගිහිල්ලා එයා මට අවස්ථාව හදලා දුන්නා යුනිවර්සිටි එකේ ඔන්ලයින් වැඩ කරන්න. එතකොට මම ගිහිල්ලා ඒ යුනිවර්සිටි එකේ මම වැඩ කරා. ඒ අතරතුරේදී මට චිත්‍ර ඇඳලා එයා දැනන් ඔය කතාව කියලා හරි කොහොම හරි එයා දැනන් හිටියා මට අඳින්න පුළුවන් කියලා. එයා පිරිමි ළමෙක්. එයා මට කිව්වා මෙහෙමයි චිත්‍ර ඇඳලා වඩ මෙහෙම දෙන්න පුළුවන් නම් ඔයාට සල්ලි හම්බ කරන්න පුළුවන් කියන එක. එතකොට මට චිත්‍ර අඳින්න උනේ ඔය කාටුන් රූප වගේ දේවල්. ඒගොල්ලෝ එවන හෝ ඒගොල්ලෝ කියන එක මම ඇඳලා යවන්න ඕනේ. එතකොට ඩයග්‍රම්ස් වගේ දේවල් ඒ වගේ දේවල් තිබුණා ඉතින්. කොහොම හරි ඩොලර් 40 50 60 එහෙම එක ගණන් වලට ඒ චිත්‍ර අනුව වෙනස් වෙනවා. එහෙම ඉතින් මට හම්බ වුණා. ඇත්තට මගේ යාළුවා නිසා තමයි මම ආයෙම චිත්‍ර අඳින්න පටන් ගත්තේ. මට කියන්න ඕන වෙන්නේ දරුවෙක්ගේ ටීනේජ් වයසකදී හරි පොඩි කාලේදී හරි ඒ දරුවා මොන හරි අපි හිතමු ගුරුවරයා කියනවා නම් වැරදි, මේක වැරදි, අපි ගෙදරට ගෙන්නලා කියන්න ඕනි කියලා ඒගොල්ලෝ තීරණය කරලා එහෙම කියනවා නම් දෙමාපියෝ හැටියට මං කියන්නේ ගුරුවරුත් එහෙම එකපාර එහෙම තීරණය කරන්න එපා. ඒක එහෙම එයාට කියන්නේ එයා එහෙම ඒක වැරදි. ඒක සම්පූර්ණ මෙතනදී සාමාන්‍යයෙන් අර දෙමාපියෝ හිතනවා නේ ගුරුවරයා කියන්නේ හරි කෙනා, එයා හරි දේ කියන්නේ කියන එහෙම නෑ. ගුරුවරයන් මිනිස්සෙක්, එයාට උනත් වරදින අවස්ථාවක් තියෙන්න පුළුවන්. මේ එහෙම අවස්ථා මගේ ජීවිතේ මට මුණ දුන්නා. එතකොට එයා ඒ ගුරුවරයා නිසා මට එහෙම සිද්ධියක් වුණා. එතකොට මේ මට කියන්න ඕනේ එහෙම වෙන්න එපා. ගුරුවරයෙක් නම් එහෙම වෙන්න එපා. දරුවෙක්ගේම හැකියාවක් තියෙනවා නම් මොකද දරුවා හැමදාම චූටි වෙලා ඉන්නේ නැහනේ. එයා තරුණ වෙනවා, වයසට යනවා.
එතකොට ওই කලාත්මක දේවල් තියෙනවා නම් හෝ වෙනම හැකියාවක් තියෙනවා නම් ඒවා නිකන් අර එහෙම නැති කරලා දාන තැනට වෙන්න එපා. අනිත් එක තමයි දෙමව්පියන්ට මට කියන්න තියෙන්නේ ගුරුවරයෙක් කියනවා නම් ඔයාගේ දරුවා මෙහෙමයි දරුවා හොඳ නෑ හරි දරුවා වැරදි දෙයක් කරනවා නම් හරි ඉස්සෙල්ලාම ගුරුවරයාගේ පැත්ත නෙමෙයි ගන්න ඕනේ. දරුවාගේ පැත්ත ගන්න. දරුවොත් එක කතා කරන්න. ඒක සුහඳව ගහලා බැනලා තාඩන පීඩන කරලා එහෙම නෙමෙයි. ඒක කරන්න ඕනේ දරුවත් එක්ක ඉස්සෙල්ලා කතා කරලා අහන්න මොකක්ද එයා කරේ මොන වගේ දෙයක්ද උනේ. ඒක හරි හිමීට ඒ ළමයට නිදහසට කියන්න පුළුවන් වටපිටාවක් ඉස්සෙල්ලා හදාගෙන ඉන්න. එහෙම ළමයට කියන්න දෙන්න. ඊට පස්සේ බලන්න ඇත්තට මෙයාගේ හැකියාවක් නම් ඒක වැරදි දෙයක් නෙමෙයි නම් ගුරුවරයා නෙමෙයි කවුරුත්වත් ඒක ගණන් ගන්න එපා. ඒක ළමයට කරගෙන යන්න දෙන්න. හරි ඉස්කෝලේදී කරන්න බෑ නම් ගෙදරදී හරි කරන්න පුළුවන් දෙයක් නම් හැකියාවක් නම් ඒ විදිහට කරන්න දෙන්න. ඒක තමයි මට කියන්න ඕනේ. බොහොම ස්තුතියි.